TripAdvisor එකේ account එක set up කළාට අපිට free set up කළාට products add කරද්දී $29ක් ගන්නවා හැම product එකකටම එක product එකක් list වෙන්න. එතකොට අපි ඒ ගැන චුට්ටක් කතා කරමු කොහොමද කියලා. දැන් account එක දිහා බලලා ඔයාලට මෙතන පේනවා උඩම bookings, products, availability ඊට පස්සේ ආය more කියලා තියෙනවා. මේ තියෙන ඔයාගේ ප්‍රොෆයිල් එක මෙතන පෙන්නන ඉමේජ් එක තමයි ඔයාගේ එළියේ TripAdvisor account එකේ පෙන්නන්නේ. අපි verification එක කරනකම් අපි අපේ ෆොටෝ එකක් මෙතන තියලා ඊට පස්සේ අපිට මේ ෆොටෝ එක change කරන්න පුළුවන් අපේ කම්පැනි logo එක විදිහට. එතකොට මුලින්ම ඔයා කරන්න ඕනේ අපිට අර fill කරන්න බැරි වෙච්ච තොරතුරු මොනවා හරි තියෙනවා නම් අපි ඒ ටික fill කරනවා account settings යටතේ. දැන් අපි මේ මෙතනට more කියලා ගියාම ඔයාගේ නම් දැන් දිග ලොකු screen එකක් නම් මේක මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ තමයි පේන්නේ. මෙන්න මෙතන අපේ බිස්නස් එකේ නම පේනවා සහ මේකට කියන seller ID එක, supplier ID එක. මේ බිස්නස් එකේ නම උඩ ක්ලික් කරාම account කියලා තියෙනවා. දැන් mobile එකකින් වගේ යනවා නම් මෙන්න මෙහෙම උඩ තියෙන more කියලා තියෙනවා. ඒකේ අපේ බිස්නස් එකේ නම තියෙනවා. ඒක expand කළාට පස්සේ ඒකේ account කියලා තියෙනවා. account කියන එකට ගියාට පස්සේ your details කියලා තියෙනවා. බලන්න මේ details ඔක්කොම හරිද කියලා එකපාරක් check කරලා phone numbers එහෙම. ඊට පස්සේ TripAdvisor listing එකට ගියාම profile photo එක තියෙනවා. listing photos කියලා තියෙන අපිට අපේ guestලත් එක්ක ගත්ත අපේ travels අතරේ ගත්ත ඕනෑම photo එකක් මෙතෙන්ට add කරන්න පුළුවන්. අපි දැන් අපේ business එක verify කරන්න කලින් මේකට photos ටිකකුත් අපි add කරමු. right edit කියන එකට ගියාම මේ listing photos යටතේ අපිට පුළුවන් මෙතනින් photos add කරන්න. photos එකකට වැඩි ප්‍රමාණයක් වුණා දැන් computer එකක් වගේ නම් පාවිච්චි කරන mobile phone එකකිනුත් පුළුවන් ඇති මං හිතන්නේ. ගොඩක් select කරලා වුණත් මෙතෙන්ට ගන්න පුළුවන්. ඒතර එකින් එක edit කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට ඔයා ගන්න photos හැමතිස්සෙම portrait ගන්න නැතුව TripAdvisor එකට දාන්න හිතාගෙන ගන්නවා නම් අනිවාර්යෙන් මේ landscape හරස් අතර photos ගන්න. ඉතින් මම මේක fix කරගන්නවා මේ විදිහට. next. ඊට පස්සේ මේක මීටර ලොකු කරන්නත් බෑ. ඊළඟට next. 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 අන්තිම එකට save. ඊට පස්සේ අපිට දාන්න එනවා මේ caption එකකුත් දාන්න එනවා. මේ captions එහෙම අනිවාර්යයෙන්ම දාන්න මේ ෆොටෝ එක ගත්තේ කොහෙදද මොකක්ද පොඩි නිකන් idea එකක් වචනකින් දෙකකින් දාන්න. ඊට පස්සේ අපි save දෙනවා. ඔන්න දැන් අපේ listing photos ටිකත් හරි. මේ ටික තමයි අපේ profile එකට මුලින්ම කෙනෙක්ට ආවහම එයාට බලන්න හම්බෙන images. ඒ නිසා මෙතන දාන ඒවා අපි නිතරම අලුත් photos දාන්න ඕනේ. review එකක් දෙන්න guest කෙනෙක් ආවත් එයාගේ photo එකකුත් තියෙන විදිහට. ඊට පස්සේ අපේ තොරතුරු ටික තියෙනවා. ඒවා අපි හරිද කියලා බලලා වෙනස් වෙන්න ඕන නම් change කරන්න ඕනේ. logo එකක් add කරලා නැහැ කියනවා. අපි logo එකකුත් add කරමු. හරි. දැන් ඒකත් logo එකත් save වුණා. අපිට ඕන refresh කරලාත් බලන්න පුළුවන් page එක. settings ටික okayද කියලා. හරි logo එක save වෙලා තියෙන්නේ. අනිත් තොරතුරු ටිකත් හරි. අපේ reservation system එකක් තියෙනවා නම් booking system එකක් තියෙනවා website එකක් හරි අපිට මෙතනින් connect කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාලගේම system එකක් කියලා දෙනවා. ඒක අපිට 14 day trial එකක් එක්කලා ඒක set up කරගන්නත් පුළුවන්. අර අපිට reservation system එකක් ඕන වෙන්නේ අතරම අපි product එකක් create කළොත් අර මං කිව්වේ $29ක් දාලා product එකක් create කරන්න ඕනේ කියලා. එහෙම එකක් කළොත් තමයි ඕන වෙන්නේ. නැත්නම් අපිට reviews ගන්න සහ අපේ profile එක maintain කරන්න අපිට මේක අත්‍යවශ්‍ය නැහැ. right ඊට පස්සේ අපි දැන් යන්නේ dashboard එකට. dashboard එකට යන්නේ ඔයාගේ lap එකක් වගේ තියෙනවා නම් ගොඩක්ම ලේසි dashboard එකට යන්න. මෙතන මේ Vita කියන logo එක උඩ click කරපු ගමන් dashboard එකට එනවා. එහෙම නැත්නම් ඔයා mobile එකකින් වගේ නම් මේ වගේ නම් ඔයාලට පේන්නේ මෙතන more ගිහිල්ලා ඔයාගේ business එකේ නම යටතේ dashboard කියලා තියෙනවා.